Hello guys, welcome to our YouTube channel. අද ඉතින් අපේ තායිලන්ඩ් වල දෙවනි දවස. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ මුලින් දැක්කා වගේ අද අපේ දවසේ මේන් ප්ලෑන් එක තියෙන්නේ PP Island tour එක යන එක. අපි බුක් කරපු පැකේජ් එකට අපේ පිකප් එකයි ඩ්‍රොප් ඔෆ් එකයි ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. උදේ 8ට වගේ අපේ හොටෙල් එකෙන් අපිව පිකප් කරගෙන අපිව PA එකට එක්කන් ගියා. උදේ PA එකට එක්කන් ගිහිල්ලා ඔය වගේ මෝර්නින් බ්‍රීෆින් එකක් දුන්නා අපිට කොහොමද දවසේ ප්ලෑන් එක. මම දැන් දාන්නම් ස්ක්‍රීන් එකේ අපේ දවසේ ප්ලෑන් එක කොහොමද වෙන්නේ කියලා. මේ පැකේජ් එක ගැන කතා කරොත් මේ පැකේජ් එක බාත් 1500ක් වුණා එක්කෙනෙක්ට. අපි ඒක බුක් කරගත්තේ ඔයගොල්ලෝ පුකෙට් ටවුන් එකේ, කියන්නේ පතොන් බීච් එක හරිය ඇවිදිද්දී ඔයගලන්ට ටුවර් පැකේජ් සෙල් කරන shops තියෙනවා. ඒ shop එකකින් ඔයගලන්ට මේ පැකේජ් එක බුක් කරගන්න පුළුවන්. බ්‍රීෆින් එක වෙලාවේ අපිට බ්‍රෙක්ෆාස්ට් එකක් හම්බුණා එතනින්ම. අපි එතන ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන ඊට පස්සේ අපි දැන් ওই බෝට් එකට නගින්න යන කලිනුත් එයා අපිට ඇඩ්වයිස් කරා මොනවද කරන්න ඕන දේවල්, කරන්න ඕන නැති දේවල්. ඊට පස්සේ ටුවර් ගයිඩ් අපිව බෝට් එකට එක්කන් ගියා. අපි බුක් කරපු පැකේජ් එක ස්පීඩ් බෝට් පැකේජ් එකක්. ඒකෙන් අපිට අයිලන්ඩ් වල යන ටයිම් එක සේව් කරගන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ තව පැකේජස් තියෙනවා වෙන බෝට් ಜಾති දෙකක්. ඔයගොල්ලන්ට කැමති නම් ඒව යන්නත් පුළුවන්. ගොඩක් අය ස්පීඩ් බෝට් වල යන්න කැමති නැහැ. මොකද මොෂන් සික්නස් හින්දා වමන යන්න එනවා. ඒ වුණාට අර බ්‍රීෆින් එක වෙලාවේ අපිට ඒගොල්ලෝ ටැබ්ලට්ස් දුන්නා මොෂන් සික්නස් එකට. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ ටැබ්ලට් එකක් බොන්න පුළුවන්. අපිට PA එකේ ඉඳන් පළවෙනි සයිට් විසිට් එකට යන්න පැයක වගේ කාලයක් ගියා. අපේ පළවෙනි සයිට් විසිට් එක උනේ වයිකින් කේව් එක. වයිකින් කේව් එක ඇත්තටම ඇතුළට යන්න දෙන්නේ නැහැ. අපිට බෝට් එකේ ඉඳන් තමයි බලන්න ඕනේ. මොකද තායි ගවර්න්මන්ට් එකෙන් ඒක වහලා තියෙන්නේ. ඒකේ මේ ඉකෝසිස්ටම් එක සේව් කරගන්නයි තව විවිධ හේතු නිසා. ඉතින් අපි බෝට් එකේ ඉඳන් ඒ වගේ බලලා ඊට පස්සේ අපි ගියා පිලේ ලැගුන් එකට. පිලේ ලැගුන් එකට යන්න ඔයගොල්ලොන්ට ස්පීඩ් බෝට් එකෙන් ඇතුළට යන්න බෑ. ඒගොල්ලෝ අහනවා ඇතුළට යන්න ඕන නම් ඔය වගේ ලොන්ග් ටේල් බෝට් එකක් ගන්න ඕනේ. ලොන්ග් ටේල් බෝට් එක ප්‍රයිවට් බෝට් එකක් ගන්නවා නම් බාත් 2500ක් වගේ වෙනවා. නැත්තම් ඒ ඔයගොල්ලන්ගේ ස්පීඩ් බෝට් එකේ ඉන්න අය කැමති නම් ෂෙයා කරගෙන යන්න. එක්කෙනෙක්ගෙන් 400ක් වගේ තමයි මට මතක විදියට වැටෙනවා කිව්වේ. අපි ඔය වගේ ප්‍රයිවට් බෝට් එකක් අරගෙන අපි පිලේ ලැගුන් එක ඇතුළට ගියා බලන්න. ඒ පිලේ ලැගුන් එක මාරම ලස්සනයි, පට්ටම ලස්සන view එකක් තියෙන්නේ. නිල්ම නිල් පාට වතුර, ඒ වගේම කඳු වලින් වට වෙච්ච. අපිට ටුවර් ගයිඩ් කියපු විදියට ලොන්ග් ටේල් බෝට් එකේ පිලේ ලැගුන් බලන්න යන අයට පැයක වගේ කාලයක් දෙනවා ඇතුළේ ගිහිල්ලා එන්න. ලොන්ග් ටේල් බෝට් එකෙන් පිලේ ලැගුන් බලන්න යන්න නැති අයට ස්පීඩ් බෝට් එකේ මේගොල්ලෝ සයිට් විසිට් එකක් යනවා පොඩියට. ඉතින් පිලේ ලැගුන් එක ඇතුළට ගියාම ඒගොල්ලෝ ලොන්ග් ටේල් බෝට් එක ඩොක් කරලා ඔය විදියට අපිට පීනන්නත් වෙලාවක් දෙනවා. මම නම් අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා PP Island tour එකක් යන කෙනෙක්ට ලොන්ග් ටේල් බෝට් එකෙන් පිලේ ලැගුන් බලන්න යන්න කියලා. ඉතින් පිලේ ලැගුන් ටුවර් එකෙන් පස්සේ අපි එක්කන් යනවා ස්නෝක්ලින් පොයින්ට් එකට. එතන මාරම ලස්සනයි. ෆස්ට් ටයිම් තමයි ඔය වගේ ඩීප් සී එකක ස්නෝක්ලින් කරේ. අපි විනාඩි 45ක් පැයක් වගේ කාලයක් ඔතන ස්නෝක්ලින් කරා. ලස්සන මාළු දැක්කා. එතන වතුර මාරම පැහැදිලි. ඔය විදිහට ස්නෝක්ලින් කරලා අපි ඊළඟට ගියේ මායා බේ එකට. එතන ඉඳන් මායා බේ එකට අපි විනාඩි 10ක් වගේ ගියා එන්න. ඉතින් මායා බේ ගැන කතා කරොත් අපි බුක් කරපු පැකේජ් එකට මායා බේ එකේ එන්ට්‍රන්ස් ෆී එකක් තියෙනවා, නැෂනල් පාර්ක් ෆී කියලා බාත් 400ක. අපි ඒ බුක් කරපු පැකේජ් එකට ඒකත් ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් PP Island tour එක බුක් කරද්දී කන්ෆර්ම් කරගන්න මේ පාර්ක් ෆී එක ඉන්ක්ලූඩඩ්ද කියලා. එහෙම නැති වුණොත් ඔයගොල්ලෝ මායා බේ එකට ආවයන් පස්සේ ඔයගොල්ලන්ට බාත් 400ක් ගෙවන්න වෙනවා per person. මායා බේ එක ප්‍රසිද්ධ ගොඩක්ම ලියනාඩෝ ඩිකාප්‍රියෝගේ The Beach ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ මේ අයිලන්ඩ් එකේ තමයි. මේන් බීච් එකට බෝට්ස් යන්න දෙන්නේ නැහැ.
ඉතින් බෝට්ස් ඩොකින් පොයින්ට් එක තියෙන්නේ අයිලන්ඩ් එකේ අනිත් පැත්තේ. අපි එතනින් ඩ්‍රොප් කරාන් පස්සේ අපි ඇවිදගෙන යන්න ඕනේ සාමාන්‍යයෙන් මීටර් 600ක් 700ක් වගේ තියෙනවා මේන් බීච් එකට. ඔය විදියට බෝඩ් වෝක් එකක් තියෙනවා බීච් එකට යනකම්ම. ඉතින් ඔයගොල්ලන්ට ඒක ෆලෝ කරගෙන ගියාන් පස්සේ බීච් එකට යන්න පුළුවන්. ඇත්තටම මායා බේ එකේදී ඔයගොල්ලන්ට වතුරට බහින්න දෙන්නේ නැහැ. එතන ලයිෆ් ගාඩ්ලා ඉන්නවා. ඒගොල්ලෝ එතනින් වතුරට බහින්න දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පොඩි ප්‍රමාණයක් විතරයි වතුරට යන්න පුළුවන්. මායා බේ එකේ බීච් එකට යන්න කලින් view point එකක් තියෙනවා. ඒ view point එක තමයි මේ තියෙන්නේ. මේ view point එක ගාවම පොඩි snack shop එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මොන හරි snacks මොන හරි ගන්න ඕන නම් ඉතින් ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මායා බේ බීච් එක කොහොමද first view point එකට පේන්නේ කියලා. මේ ෆස්ට් view point එක පාස් කරන් ඉස්සරහට ආවයන් පස්සේ මේන් එන්ට්‍රන්ස් එක තියෙනවා මායා බේ බීච් එකට. ඔය විදිහට බලා ගන්න පුළුවන් එන්ට්‍රන්ස් එකේ ගහලා තියෙනවා වෙල්කම් ටු මායා බේ කියලා වෙල්කම් සයින් එකක්. ඔයගලන්ට ඉතින් ඔතන ෆොටෝස් ගහන්න පුළුවන්. බීච් එක ගැන කතා කරොත් ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මාරම ලස්සන view එකක් තියෙන්නේ. මෙතන ස්විම් කරන්න දෙන්නේ නැති එක හේතුවක් තමයි මෙතන මේ බේබි ෂාක්ලා ඉන්න ඒරියා එකක්. දැන් ඔයගලන්ට ওই වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් අර බේබි ෂාක් කෙනෙක් යනවා. ඉතින් ඔය වගේ බේබි ෂාක්ලා ගොඩක් ඉන්නවා උතන. ඒකටත් එක හේතුවක් තමයි මෙතන ස්විම් කරන්න දෙන්නේ නැති වෙන්න. මායා බේ එකේ විනාඩි 45ක් විතර ඉඳලා ඊට පස්සේ අපි ආවා ආයි බෝට් එකට. අපි දැන් යන්නේ අපේ ලන්ච් එක ගන්න PP Don Island එකට. ඒක තමයි PP Island වල මේන් අයිලන්ඩ් එක. මේ අයිලන්ඩ් එක ගැන කතා කරොත් මේ අයිලන්ඩ් එකේ ලෝකල් මිනිස්සු ජීවත් වෙනවා. ඒ වගේම හොටෙල්ස් තියෙනවා, shops, restaurants ඒවා ගොඩක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ඕන නම් ඇවිල්ලා මේකේ හොටෙල් එකක් බුක් කරන් උනත් ඔයගලන්ට මේ PP අයිලන්ඩ් එකේ ඉන්න පුළුවන්. ඒ අයිලන්ඩ් එකේ වෙනම vibe එකක් තියෙන්නේ. අපිට බීච් එකේ ඉඳන් මීටර් 500ක් වගේ ඇවිදන් යන්න තිබ්බ අපේ ලන්ච් බුෆේ එක තිබ්බ දැනට. ඒ ලන්ච් බුෆේ එක අපේ ටුවර් පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඔය ඇවිදන් යන අතරමඟ ඔය විදිහට ලෝකල් shops බලා ගන්න පුළුවන් පාරේ. ඉතින් ඔයගලන්ට මොන හරි snacks හරි ඒ වගේම මොන හරි souvenirs මොන හරි ගන්න ඕන නම් ඔයගලන්ට ඔය shops වලින් ගන්න පුළුවන්. මේ තියෙන අපේ ලන්ච් බුෆේ එක තිබ්බ තැන. මේ බුෆේ එකේ තායි ලෝකල් ෆුඩ් බුෆේ එකක් වගේම වෙස්ටර්න් ෆුඩ් බුෆේ එකකුත් තිබ්බා. අපිට ලන්ච් එක ගන්න පැයක වගේ කාලයක් තිබ්බා. ඉතින් අපි ලන්ච් එක අරන් ඊට පස්සේ අපි දැන් යන්න හදන්නේ මංකි බීච් එකට. ඇත්තටම මංකි බීච් කියන්නේ වෙනම අයිලන්ඩ් එකක්. ඒ අයිලන්ඩ් එකට මංකි බීච් කියලා නම වැටලා තියෙන්නේ. ඒ අයිලන්ඩ් එකේ ගොඩක් මංකීස්ලා ඉන්නවලු. ඒගොල්ලෝ ඒ බීච් එකට ඇවිල්ලා ඉන්නවලු. හැබැයි අපි යන වෙලාවෙ නම් එක මංකි කෙනෙක්වත් හිටියේ නැහැ. මේ බීච් එක නම් මාරම ලස්සනයි. ඒ බීච් එක ඇතුළට යන්න ඔය වගේ පොඩි එන්ට්‍රන්ස් එකක් තියෙන්නේ. බීච් එක ඇතුළට ගියාන් පස්සේ එතන ගල් වලින් වට වෙලා එතන මාරම ලස්සනයි. හැබැයි මේ බීච් එකට හැම වෙලාවෙම යන්න බෑ. හයි ටයිඩ් වෙලාවට
බීච් එක සම්පූර්ණයෙන් වතුරෙන් වැහෙනවා කියලා අපේ ටුවර් ගයිඩ් කිව්වා. ඉතින් ওই විදිහට මංකි බීච් බලලා අපි ගියා. ඊට පස්සේ අපේ ලාස්ට් අයිලන්ඩ් එකට කායි අයිලන්ඩ් එක. එතන ඔයගලන් රිලැක්ස් එකේ ඉන්න පුළුවන් වෝටර් ඇක්ටිවිටීස් තියෙනවා. එතන පැයක් වගේ ඉඳලා ඊට පස්සේ අපි PA එකට එක්කන් ඇවිල්ලා අපි හොටෙල් එකට ඩ්‍රොප් කරනවා. ඉතින් අපි හොටෙල් එකෙන් ඔෂ්ෂක් දාගෙන අපි ආවා ඊට පස්සේ ඕල් පුකෙට් ටවුන් එකට. මම ඉරිදම තියෙනවා ඕල් පුකෙට් ටවුන් එකේ මාරම හැපනින් නයිට් මාකට් එකක්. අපි ඒ නයිට් මාකට් එකේ ඇවිදලා අපි ඔය විදිහට එක එක ස්ට්‍රීට් ෆුඩ් try කරා. ඔතන ඔය අපි දැන් try කරන්න හදන්නේ තායි මැංගෝ සලාඩ් එක. මාරම රසම සලාඩ් එකක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් කාලා බලන්න ගියොත් හැබැයි මාරම සැරයි. මේ සන්ඩේ නයිට් මාකට් එක හැම සන්ඩේම හවස 4ට පටන් අරගෙන රෑ 10 වෙනකන් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉරිදා දවසේ ගියොත් මේ සන්ඩේ නයිට් මාකට් එකට යන්න අමතක කරන්න එපා. අපි රෑ 10:30 වගේ වෙනකන් නයිට් මාකට් එකේ ඇවිදලා අපි ග්‍රැබ් ටැක්සි එකක් දාගෙන ආවයි අපි හිටපු හොටෙල් එකට. ඒ ඇවිල්ලා ඒ කිට්ටුවම තියෙනවා මලින් ප්ලාසා නයිට් මාකට් කියලා. අපි ගියා ඒ නයිට් මාකට් එකෙත් ඇවිදලා එන්න. මේ නයිට් මාකට් එකේ ඔයගලන්ට ගොඩක් ලෝකල් ෆුඩ් වැරයිටිස් try කරලා බලන්න පුළුවන්. මේ නයිට් මාකට් එක අපි හිටපු හොටෙල් එකේ ඉඳන් ගොඩක් දුර නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් පයින් යන දුර මීටර් 600ක් 700ක් වගේ එන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අපි හිටපු හොටෙල් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අපේ පළවෙනි වීඩියෝ එක බැලුවොත්. මාත් ෆස්ට් ටයිම් මේ නයිට් මාකට් එකේදී ක්‍රොකොඩයිල් මීට් try කරලා බැලුවා. අපි දෙන්න ඔය නයිට් මාකට් එකකිනුත් රැට කාලා අපි අපේ පුකෙට් වල දෙවෙනි දවසේ ඔය විදිහට ඉවර කරා.